සුබ දවසක් සියලු දෙනාට 2025 මැයි 14 වන දින ගුරු ග්‍රහයා මිථුන රාශියටත් 2025 මැයි 18 වන දින රාහු ග්‍රහයා කුම්භ රාශියටත් ගෝචර වීම සිංහ ලග්න හිමියන්ට කුමන ආකාරයෙන්ද බලපාන්නේ කියලා පරීක්ෂා කරලා බලමු. ගුරු ග්‍රහයා වසරක කාලයකුත් රාහු ග්‍රහයා වසර එකහමාරක කාලයකුත් එක් රාශියක රැඳී සිටින බැවින් මේ ග්‍රහ ගෝචරය සෑම කෙනෙකුටම ප්‍රබල ප්‍රතිඵලයක් ලබා දෙනවා. එතකොට මෙතනදී සිංහ ලග්න හිමියන්ගේ ගුරු මහා දශාවක් හෝ අතුරු දශාවක් නැත්නම් රාහු ග්‍රහයාගේ මහා දශාවක් හෝ අතුරු දශාවක් ගත කරන අය සිටිනවා නම් එහි ප්‍රබලත්වය තවත් වැඩි වශයෙන් දක්නට ලැබේ. එතකොට මේ ග්‍රහ ගෝචරය තුල ගුරු ග්‍රහයා සිංහ ලග්න හිමියන්ගේ 11 ස්ථානයේ 11 වෙනි භාවයට, ඒ කියන්නේ අයස්ථානයට පැමිණෙන්නේ. එතකොට මේ තුලින් සිංහ ලග්න හිමියන්ට නව ආදායම් මාර්ග විවෘත වීමක් සහ ඒ කෙරෙහි යොමු වීමක් දක්නට ලැබෙනවා. එතකොට නව සමාජ සබඳතා වර්ධනය වීමක්, නව මිතුරියන් හඳුනා ගැනීමට ලැබීමක්, ඒ වගේම ආදර සම්බන්ධතා සඵල වීමක් වැනි කාරණාද දක්නට ලැබෙනවා මේ ගුරු ග්‍රහයාගේ ගෝචරය තුල. ඊගවට රාහු ග්‍රහයා ගෝචරයෙන් පැමිණෙන්නේ 7 වන භාවයට. 7 වන භාවයට රාහු ග්‍රහයා ගෝචරයෙන් පැමිණීම ඊතරම් සුබ නොවුනත් 7 වන භාවය කුම්භ රාශිය වීම මත එය රාහු ග්‍රහයාට බලවත් රාශියක් වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියකුත් 7 වන භාවයට එල්ල වෙනවා. ඒ තුල සිංහ ලග්න හිමියන්ට සමාජ සේවාවල කටයුතු වල යෙදෙනවා නම්, ඒ වගේම දේශපාලන කටයුතු වල යෙදෙනවා නම් ඒකත් යහපත් වෙනවා. ඒ වගේම පිට ප්‍රදේශ නැත්නම් පිට රටවල් සමග වෙළඳ ව්‍යාපාරවල කටයුතු වල යෙදෙන අයටත් යහපත් වෙනවා. මෙතෙන්දී සිංහ ලග්න හිමියෙකුගේ රාහු මහා දශාවක් ගත කරනවා නම් මෙම ප්‍රතිඵල වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ වගේම Tamanට අසමාන මිත්‍රයින්, ඒ කියන්නේ වෙනත් ආගම් වල වෙනත් ජාතීන් වලට අයත් මිතුරියන් සමග සබඳතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් සමග වෙළඳ ව්‍යාපාර වල යෙදීමේ අවස්ථාවන්ද මෙම රාහු ග්‍රහයාගේ ගෝචරය තුල ඇති වෙන්න පුළුවන්. මෙතනදී ගුරු ග්‍රහයාට රාහු ග්‍රහයාගේ දෘෂ්ටියක් එල්ලවීම මත ඇතැම් විට ආදායම් මාර්ගවලට යොමු වීමේදී, කියන්නේ අලුත් ආදායම් මාර්ගවලට යොමු වීමේදී වඩා සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. එතකොට මම කලින් කිව්වා නව සමාජ සබඳතා ඇති වෙන්න පුළුවන් කියලා. ඒ තුලදිත් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන.